හායි කොහොමද ඉතින් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එක අරගෙන එන්නේ අද උදේ ඉඳන්ම වහිනවා. ඉතින් මම හිතුවා මොනවා හරි කන්න අස කෑමක් හදන්න ඕනේ කියලා. දැනට ඔයාලා දන්නවා ඇති මොනවද හදන්න යන්නේ කියලා. හදන්න යන්නේ පරිප්පු වඩේ. ඉතින් අපි ගිහිල්ලා වීඩියෝ එකට බලමු කොහොමද පරිප්පු වඩේ ගෙදර ඉක්මනට ලේසියටම හදාගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනේ කඩල පරිප්පු ටිකක් අරගෙන වාජනයකට දාලා ඒකට වතුර ටිකක් දාලා පැය දෙකක් විතර මේ පරිප්පු ටික හොඳට මේ පොඟව ගන්න ඕනේ. පරිප්පු ටික හොඳට පෙඟුනාට පස්සේ මේ විදිහට පරිප්පු ටිකේ වතුර ටික බේරලා ඇරලා බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. පරිප්පු ටික බ්ලෙන්ඩර් කරගද්දි මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ කෑලි ගතිය වගේ හිටින විදිහට තමයි බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. අර හොඳටම පිටි වගේ වෙන්න බ්ලෙන්ඩර් කරගන්නේ නැහැ. මට ඔයාලට කියන්න බැරි වුණා. අපි අර පරිප්පු ටික බ්ලෙන්ඩර් කරගatti ඒකට ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගෙන බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ දැන් මේ බ්ලෙන්ඩර් කරගත්තු මේ පරිප්පු එකට අපි හීනියට කපාගත්ත ලුණු ටිකකුයි අමු මිරිස් ටිකකුයි ඔයාලා සරකනවා නම් තව ඔයාලට එකතු කරගන්න පුළුවන් කෑලි මිරිස් කුඩු ටිකකුයි. ඊට පස්සේ මේ ඔක්කොම එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ගුලි වලට හදා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තාච්චියක් ලෙකේ තියලා දැන් වඩේ ටික බෙද ගන්න. ඔන්න මේ තමයි ඉතින් මම හදාගත්ත පරිප්පු වඩේ ටික. ඔයාලත් හදලා බලන්නකෝ.